දකුණු ආසියාවම ඉන්න ශ්‍රී ශ්‍රමය සූරාකමින් තියෙනවා මේ ඇඟලුම් ශේෂ්ත්‍රය. මේක නිසා මෙතන තියෙන අපේ සොලිඩරිටි එක අපි හදාගන්න අවශ්‍යයි. අපිට කලෙක්ටිව්ලි මේකට කැම්පේන් කරන්න අවශ්‍යයි. මගේ පළවෙනි රැකියාව හැටියට තෝරගන්න ඇඟලුම් කර්මාන්තය ලංකාවේ ඉකොනොමියකට මෙච්චර දායක වුණත් මේ ශේෂ්ත්‍රයේ සේවකයන්ගේ ජීවිත තියෙන්නේ ඉතාම පල්ලෙහා තැනක. විශේෂයෙන්ම කොවිඩ් එකත් එක්ක සෑහෙන වෙනස් වෙන වීමකට භාජනය වුණා ඉකොනොමි එක. ඒකෙන් නැගිටින්න කලින් තමයි අපේ රටේ ඉතාම නරක විදියට ආර්ථික ප්‍රපාතයකට කඩා වැටුනේ. ආණ්ඩුව අපේක්ෂා කරා මේක තාම මේ සේවක කණ්ඩායම ලව්ව තමයි මේක ගොඩ ගන්න ඕනේ කියලා. එයාලට සිද්ධ වුණා ඩබල් එකේ වැඩ කරන්න. ඒකෙන් මොකක්ද වුනේ? පාලකයන්ට ඉතාම ලිහිල් ප්‍රතිපත්ති නීතිය මේ රටේ තියෙන නීතියට පරිබාහිරව වැඩ කරන අවස්ථාවක් ආණ්ඩුව සැපයුවා. කවර් කරගන්නවා. එතකොට වැඩ කරන පැය ගාන අඩු කරලා මේ ටාගට් සම්පූර්ණ කරගැනීම ඇතුළේ මෙයාලා සූරාකෑමට ලක් වෙමින් තියෙනවා. ස්ටෑන්ඩ් අප් වර්කර්ස් යුනියන් එක ටිකක් වෙනස් ආකාරයේ යුනියන් එකක්. ඒක women led trade union එකක්. unfair labor practices මොකක් හරි සේවකෙක් රැකියාවෙන් ඉවත් කරලා මොකක් හරි ඉන්සිඩන්ට් එකක් අපිට වාර්තා වුණොත් අපි එයාලට ඒකට කෙරින් වැඩ කරනවා. අපි දෙක හැම තැනම එකම විදියට මේ ගාර්මන්ට් ෆැක්ටරි වර්කර්ස් සූරාකමින් තියෙනවා. අපි එකට අත්තල් බැඳගත්තොත් අපිට පුළුවන් මේ සත්න දිනන්නේ